මෙතන ඉන්න හැම එකටම වඩා වෙනස්. හොඳට මතක තියාගන්න. කවුරුත් වගේ වෙන්න එපා. තමුන් වගේ වෙන්න. ජීවිතේ යන්න තමුන්ව තියාගෙන එක එක වගේ වෙන්න එපා. ස්වාධීනව තමන්ව පවත්වා ගැනීමෙන් ඉස්සරහට යන්න. කාගේවත් ඇරියස් වලට වැඩ කරන්න එපා. ඔයාලගේ මූමනාවක් හදාගන්න. දැන් නිකන් මම උදාහරණයක් කියන්නම්. ලබන බදාදා මෙතන ඉන්න කොල්ලෙක්ට හරි කොළඹ ප්‍රධාන කාන්තා පාසලක කතාවක් දෙනවා. හරිද? මෙහෙම හිතමුකෝ. හරි. ලෝක ආර්ථිකය සහ ඉරාන ඊශ්‍රායල් යුද්ධය පිළිබඳව කතා කරා. දැන් මේ කතාව බාර ගන්නවද නැද්ද? මග අරින්න බලයි. ඒතර කතාව දෙන එක කියනවා මොකද්ද බං ඔබ විරිමියද්ද? ඕකත් ගන්න බැරිද කියලා. ඒ පාර මේක ගන්න වෙනවනේ. ඒතර මේ දෙන අභියෝගේ බාර අරගෙන කෙමිස්ට්‍රි වලට A එකක් ගන්නවද B එකක් ගන්නවද ලංකාවේ පළවෙනි වෙනවද ඌ F3ම ගන්නවද ලංකාවේ අන්තිම වෙනවද මොකා වුණත් මේක ගන්නවා. අරගෙන ඉවර වෙලා ඕක වැඩි නානවද කරන්න පුළුවන් උපරිමය කරනවා. සරලව කියන්නේ. ඕන එකක් කරන්න පුළුවන් උපරිමය කරනවා. ඊළ වැඩි හරිම එකක් ඩිලිවර් කරලා එනවා. මොකා කරත්. ඔතන හරිද? කොල්ලා කියන එක මොකාද කියන එක වළංගු නෑ. කාට බාර දුන්නත් බොහෝ දුරට සමාන ප්‍රතිඵලයක් තමයි ලබන බදාද අපිට දකින්න ලැබෙන්නේ. ඌ ඔක්කොම වැඩ තියලා මේ උවමනාවට මේ අවශ්‍යතාවයට වැඩ කරනවා. වැඩ කරලා ඒක ඉවර කරනවා. ඒයි ඇත්ත උවමනාවක් තමුන්ට තියෙන නිසා. ඔයාලා වෙන විකාර මොනවා ඔළුවේ තියාගෙන හිටියත් වැඩක් නෑ. තමුන්ගේ අභ්‍යන්තරයේ තමුන්ගේ වැඩේට උවමනා කරන ඇත්ත උවමනාව නැතුව කවුරුවත් ඔයාලා ඉම්ප්ලාන්ට් කරනවා. ඔයාලගේ ඔළුව ඇතුලේ මෙහෙම කරමු අරහිම කරමු කියලා ඔළුවට දානියව ටිකක් තියෙනවනේ. ඔය එකක්වත් බන් මේක ඇතුලේ පැලවෙන්නේ නෑ. බොරු. ඔයාලටම බොරු කරගන්නවා. ඇත්ත හදාගන්න. තමුන් කියව ගන්න. මට මාව ඕනද? මට මේක ඕනද? මට ඕන නම් මම මේකට මොකද්ද කරන්න ඕන කියන එක ඇත්ත තේරුම් ගන්න. බොරු හරිද? මායාවල් වල යන්න එපා. ලෝකේ තියෙන්නේ එහෙම තමයි. මිනිස්සුන්ව රවට්ටන්න. ඔයාලට පුළුවන් කවුරු හරි කියන එකට බොරුවකට රැවටිලා. ඊට පස්සේ ඒ බොරුව තමුන්ටම කියාගන්නමින් තමුන්ව රවට්ටා ගන්න. නමුත් ඇත්ත කොහෙවත් තියෙන්නේ. ඇත්ත කොහෙවත් තියෙන්නේ. එතකොට ඔයාලට කරගෙන යන බොරුවයි ඇත්ත ඔයාලයි අතර තියෙන ગેප් එක හින්දා කවදාවත් ඔයාලට හරි ප්‍රොඩක්ට් එකක් ඩිලිවර් කරන්න බෑ. වෙනවා කියනද? ඒ නිසා ඇත්ත උවමනාවක් හදාගන්න. ඒ උවමනාව ඇතුලේ කරන්න බැරි දෙයක් නැහැ. ඕන දෙයක් කරලා හැකියි. තමුන්ගේ උවමනාව ඇත්තට හදාගන්න. හදාගත්තොත් කරන්න බැරි දෙයක් නැහැ. අම්මා දුක් විඳිනවට, තාත්තා දුක් විඳිනවට, වටේ පිටේ උන් බලන් ඉන්නවට, එහෙම නැත්නම් මේක ඒ මොකක්වත් වැඩක් නැහැ. ඇත්තටම තමුන්ට උවමනාවක් හදාගන්න. ඒ කියන්නේ ඔයාලා කාටවත් උත්තර බඳින්න නෙමෙයි. තමුන්ගේ හෘද සාක්ෂියට උත්තර බඳින්න ලෑස්ති වෙනවා නම් අන්න එදාට ඔය ඕන වැඩක් කරන්න පුළුවන්. එකම ප්‍රශ්නේ පොඩි කාලේ ඉඳන් පුරුදු වෙලා තියෙන්නේ වැරද්දක් වුණාම ඒක කාගේ හරි පිටට පවරන්න. අරයා නිසා මෙහෙම වුණා, අරක නිසා මෙහෙම වුණා, අපිට හරියට ඉගැන්වුවේ නැහැ. ඒක නිසා වුණා, මේක නිසා මෙහෙම වුණා, අර වැඩේ වුණා, මට වැඩේ අමාරුවක් හැදුණා. ඔය එකක්වත් අදාළ නැහැ. ඇත්ත උමනාව තමුන්ගේ ඇතුලේ හදාගන්න. කාගේවත් උමනාවන් තමුන්ගේ ඔළුවේ පැල කරගන්න එපා. ඒ ඇත්ත උමනාවට වැඩ කරන්න. හරි? ඒක වෙන කතාවක්. තමුන්ට රීඩ් කරන්න වෙයි. හරි. දැන් මේ කතාව අම්ල